ලොකු සීන් එකක් නෙමෙයි. GoPro Hero 7 Black එකක් තියෙන යාළුවනේ. ඔයාලට පේන. කියන් ඉන්නේ ඉතින් කමන්නේ ආයි පටන් ගමු. Hello guys, මෙයාලා සෙට් වෙලා ඉන්නේ තේජන් Vlogs YouTube channel එකේ තවත් අලුත් brand new video එකකින් guys. එතකොට මේක special video. ඔයාලා thumbnail එකේ බලන්න ඇති මොකද්ද special එක කියලා. ඉතින් අපේ channel එකේ කියන්නේ මේක 2025 මම හිතන්නේ 3 වෙනි එක හරි 4 වෙනි vlog එක. ඉතින් අපි special දෙයක් කරා. ඉතින් දැන් 10k වලට ගොඩක් ළඟයි. මේක record කරද්දී subscribers 8k වගේ තියෙනවා. ඉතින් අපි තව 2k වලින් subscribe 10000ට යනවා. ඉතින් ඒක ලොකු වින්නයක් යාළුවනේ. ඇත්තට ඒක sunglass එක දාගෙන ඉන්නේ අවුව වැඩි මෙතන. අපි දැන් ඉන්නේ ස්ලැබ් එකේ. ඒ නිසා මෙතන පොඩක් අවුව වැඩි. ඒ නිසා sunglass එක දාගෙන ඉන්නවා. නැත්නම් ලොකු සීන් එකක් නෙමෙයි. ඉතින් මොකද්ද ස්පෙෂල් එක? ඉතින් thumbnail එකේ බැලුවා, ඔක්කොම බැලුවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. රයිට් යාළුවනේ. ඉතින් මගේ කියන්නේ අපේ කැමරා බලන්න කලින් ඉතින් ලොකු දෙයක් කියන්න ඕනේ. මේ කැමරා ගන්න මම දෙතන channel එක පටන් අරන් දැන් අවුරුදු 1මාරකට වැඩි ගියා. subscribe 1k ගන්න අවුරුදු 2ක් හෝ 1මාරක විතර ගියා. හරියට මතක නැහැ. මම හිතන්නේ අවුරුදු 2ක් වගේ යන්නේ නැති. ඉතින් අපි කැමරා කරන් තියෙන්නේ අවුරුදු 2කින්. මේක ඇත්තටම කිව්වොත් ෆොරින් එකෙන් ගත් එකක්. ඒ නිසා තමයි ඔන්න පෙන්නන්න දැන් කැමරාව. ඉතින් එහෙනම් කැමරා බලමුද? මෙතනේ GoPro Hero 7 Black එකක් තියෙන යාළුවනේ. ඔයාලට පේනවා ඇති. ඇත්තටම කිව්වොත් මේ box එකේ මේ වගේ තැලීම් ඇතිලා තියෙන්නේ පොඩි ඒ කියන්නේ මේක ෆොරින් සිංගප්පූරුවෙන් ගත් එකක්. එතකොට ඒක ප්ලේන් එකේ එද්දි පොඩ්ඩක් ක්‍රෑෂ් වෙලා තියෙනවා. box එක පොඩ්ඩක් වෙන්නේ ඩාන් ඩූම් වෙලා තියෙනවා. ඉතින් ගණන් ගන්න ඕනේ නෑ ටික. අපිට ඕන වෙන්නේ මේ ඇතුලේ ඉන්න මොන්ස්ටර් තමයි අපිට ඕන වෙන්නේ. box එක අපිට අදාළනේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මට gift එකක් විදිහට හම්බෙච්ච දෙයක්. බාප්පගෙන් හම්බෙච්ච දෙයක්. ඉතින් එයාට ඇත්තටම thank you කියනවා මේ වෙලාවේ. ඉතින් GoPro 7 එක තෝරගන්න හේතුව තමයි මොකද GoPro 7 එකේ තමයි hyper smooth. ඒ කියන්නේ stabilize ඒක introduce කරේ GoPro ලා. ඉතින් ඒක ගොඩක් හොඳ කැමරාවක්. ඒ වගේම budget එකට හොඳයි. මම මේකේ price එක එතකොට මේකට අවශ්‍ය වෙන accessories ඒ ටික ඔක්කොම මම අන්තිමට කියන්නම් කොහොමද කියලා. ඉතින් අපි unboxing එකට යන් කෙලින්ම. ඉතින් ලොකු tech review එකම අපිට බෑ. ඉතින් එහෙනම් යන් වීඩියෝ එකට. එහෙනම් මම දැන් කියන්නම් එකින් එක. අපිට box එක ගත්ත ගමන් මෙතනින් තියෙන මෙයාලගේ warranty program එක ගැන කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන ගාලා තියෙනවා hyper smooth technology එක ගැන දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ GoPro Hero 7 Black GoPro logo එක තියෙනවා. ඊට පස්සේ මේක 12 megapixel ඒ වගේම 4K resolution. ඒ වගේම මේක වතුරට 33 feet යන්න පුළුවන්. ඒ කියන්නේ මීටර් 10ක් අරන් යන්න පුළුවන්. කිසිම ස්ටිකර් එකක් හෝ ඒ කියන්නේ කවර් එකක් නැතුව මීටර් 10ක් අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ස්විමින් pool එකේ වුණත් අපිට වීඩියෝ එක කරගන්න පුළුවන් කිසිම කවර් එකක් නැතුව. ඒ වගේම මේක live streaming යන්න පුළුවන්. මෙතන තියෙන price එක ඒක පොඩ්ඩක් මකලා දිනවා. ඊට පස්සේ මේ පැත්තට આવොත් මේ පැත්තට આવොත් තියෙනවා මේ box එකේ මොනවද තියෙන්නේ කියලා තියෙනවා. මෙතන කැමරාව තියෙනවා. මේ යට box එකක් තියෙනවා. මෙතන තියෙන්නේ කැමරාව. ඊට පස්සේ කැමරාවට හම්බ වෙන mount එක. ඊට පස්සේ බැටරි එකක් හම්බ වෙනවා. ඊට පස්සේ screws තියෙනවා, mounts තියෙනවා. ඊට පස්සේ මේකට හම්බ වෙන cable එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා iPhone, iPad, HDMI ports ඒවා ගැන තියෙනවා. ඊට පස්සේ පිටිපස්සට ආවම තියෙනවා GoPro app එක ගැන තියෙනවා. GoPro app එක කොහොමද අපිට දාගන්නේ iOS, Android වලට දාගන්න විදිය තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ special features. එතකොට මේක තන 12 megapixel camera 4K resolution. ඊට පස්සේ මෙතන තියෙනවා මේක වතුරේට කොච්චර ගන්න පුළුවන්ද. ඇත්තටම කිව්වොත් guys මේකේ special එකට තියෙන්නේ voice control. ඇත්තටම කිව්වා අපිට voice command දෙන්න පුළුවන් මේකට. ඒක ගැන තියලා තියෙනවා. ඊට පස්සේ touch screen, ඊට පස්සේ slow mo ගන්න පුළුවන්. ඊට පස්සේ GPS tracker එක තියෙනවා. HDR videos, hyper smooth live streaming. ඇත්තටම කිව්වොත් GoPro 7 එකේ ඒ කියන්නේ GoPro series වලම ගොඩක් හොඳ දෙයක් තියෙන්නේ voice control එකයි hyper smooth. hyper smooth එක කියන්නේ ගොඩක් හොඳට videos ගන්න පුළුවන්. මොකද shaking එක නැති වෙනවා. ඇත්තටම කිව්වොත් මගේ videos වල තියෙන ලොකුම අඩුපාඩු තමයි shaking එක. ඉතින් මම හිතනවා මේකෙන් පස්සේ අපිට shaking එක අඩු කරගන්න පුළුවන්. හොඳ quality videos බලන්න පුළුවන්. ඉතින් වැඩි කතා ඕනේ අපි එනම් box එක unbox කරමු. ඇත්තටම කිව්වොත් තව දෙයක් කියන්න දෙනවා. මෙතන පේනවා ඇති box එකේ real unboxing එක නෙමෙයි මෙතන තියෙන්නේ. box එක unbox කරලා තියෙන්නේ. මොකද කිව්වොත් airport එකෙන් එද්දි ගාලෝනේ මේක check කරන්න උනා. ඒ නිසා මේක unbox කරලා එපෙලදීම බාප්පා බලලා තියෙනවා මේක කොහොමද වැඩ කරනවද කියලා. ඉතින් මෙතන unbox කරලා තියෙන්නේ. අපි ආපහු ඔක්කොම pack කරලා ගෙනාවා ඒ උනාට. දැන් මෙතන පොඩි ටේප් එකක් ගාලා තියෙනවා. ආපහු මේක අපි අන්බොක්ස් කරලා එහෙනම් ඔයාලා එක්ක අන්බොක්ස් කරන්න යන්නේ. එහෙනම් වීඩියෝ එක ආයි පටන් ගමු. ඒක තමයි කියන් ඉන්නේ. ඉතින් කමන්නේ ආයි පටන් ගමු. එහෙනම් සෙට් වෙමු. You can see the riding on the pavement. Young kids, they're growing up in basements. Online, a whole new generation. I'ma make mine, so you better go take it. Always, they need a new replacement. Decentralized, can't contain it. We're changing lives, yeah, upgrading. Call it suicide of the older generation. What keeps you up at night, yeah? Make all the demons quiet, yeah. We were built to thrive, yeah.
I think that we've all had enough. What keeps you up at night, yeah. Make all the Okay demons guys, එතන ගියොත් guys GoPro build Hero 7 8 ඒකෙන් පස්සේ එයාලා මෙන්න මේ වගේ ඩිසයින් එකේ box එකක් අඳුනන එක නැවැත්තුවා. ඇත්තටම කිව්වොත් GoPro Hero 9 එකෙන් පස්සේ එන box එක පොඩ්ඩක් different. ඒ කියන්නේ ඇතුලේ pouch එකක් තියෙනවා. ඒ pouch එකේ තමයි cameras ටික එම තියෙන්නේ. GoPro Hero 7 එකයි 8 එකයි විතර මෙන්න මේ වගේ box එකක් හම්බෙන්නේ. ඇත්තට මේ box එක ලස්සනයි. ඇත්තට මේ design එක, මේ glass look එක ඇත්තට ඒක ලස්සනයි. මම නම් කියන්නේ pouch එක use තමයි. ඒ වුණාට මේකේ box එක තියෙන එක ලස්සනයි වුණාට. හරි. අපි එහෙනම් වැඩිදුර විස්තර ඕනේ නැතුව මෙන්න මේ ටික ගැන කතා කරමු. මෙන්න තියෙන GoPro ලගේ accessories box එක. මෙන්න තියෙන අපේ Monster GoPro Hero 7 Black එක තියෙනවා. අපි ඒ ගැන කතා කරමු අන්තිමට. එතන guys මේකට අවශ්‍ය කරන accessories එකක් මම ගත්තා. මෙන්න මේ වගේ tripod එකක්. අපිට මේක ඕනේ නෑ. මෙන්න මේ වගේ අල්ල ගන්නත් පුළුවන්. එතන කිව්වොත් මේක මේ වගේ දික් කරලා අල්ලන්නත් පුළුවන්. ඒක අන්තිමට කතා කරමු. මෙතන තියෙනවා මේක. right. එහෙනම් මේක ගැන කතා කරමු. මෙතන තියෙනවා GoPro කියලා ගාලා තියෙනවා. right මේක ඕපන් කරමු. මෙතනත් තියෙන යාළුවනේ මේ මවුන්ට් එකෙන් මේක ගලන විදිහට තියෙනවා. ඒකත් අපි බලමු. right මේක ගලමු. right මෙන්න මේ විදිහට මේක ඕපන් කරපු ගමන්ම තියෙනවා මෙයාලගේ බුක් එකේ තියෙනවා GoPro කියලා ගාලා තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන GoPro Plus කියලා මොනවද තියෙනවා. right මේකේ තියෙන්නේ අර mounts ගැන. GoPro mounts ගැන තියෙනවා. right ඒකත් ඕනේ අපිට. මෙන්න තියෙනවා මෙයාලගේ බුක් එක තියෙනවා. මේකේ තියෙන blah blah ටිකක් තියෙනවා. ඒක අපිට ඕනේ. right මෙන්න තියෙනවා GoPro stickers දෙකක් තියෙනවා අපිට. ඒකත් අපිට use කරනකොට ඔයා අලව ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා right මේ මොකද්ද? right මේ මොකද්ද කිව්වොත් guys එතන මේක ඇවිල්ලා අර screen එක GoPro cam එකේ screen එකට දාන protector එකක් මේක. අපිට water එක use කරද්දී එම මේක දාගන්න පුළුවන්. ඇත්තට මේක එච්චර use වෙන්නේ නැති වුණාට පොඩ්ඩක් safety waterproof මේ දෙකම waterproof. ඒ නිසා මේක use කරගන්න පුළුවන්. right මේකත් අපි පැත්තකින් තියමු. ඊට පස්සේ තියෙනවා යාළුවනේ මෙන්න මේ වගේ type C cable එකක් තියෙනවා. මේක charging එකට ඒ වගේම data transfer කරන්නත් use කරන්න පුළුවන්. cable එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේකේ mounts දෙකක් තියෙනවා. එනවා ඉතින් mounts දෙකක් තියෙනවා. අතියාගමු. ඊට පස්සේ මෙන්න තියෙනවා GoPro Heroes ලගේ GoPro එයාලගේ ගාන battery pack එකක් තියෙනවා. battery දෙකක් තියෙනවා. මේක තමයි GoPro Heroes ලගේ battery. right. ඒ වගේම මෙතන තියෙනවා SanDisk ලගේ chip එකක් තියෙනවා. right. අතන ගියොත් දැන් ඔයාලට GoPro users ලා නම් මෙතනින් ඔයාලට පොඩි doubt එකක් එනවා. GoPro Hero මේ accessories box එකේ මේක ඒ වගේම battery box එක. එතකොට මේ touch මේ ටික හම්බෙන්නේ නැහැ. මේ ටික විතරයි හම්බෙන්නේ box එකේ. battery එකක් හම්බෙනවා. ඔන්න මේ ටික විතරයි GoPro box එකේ හම්බෙන්නේ. මේ තුන හම්බෙන්නේ නැහැ. එතකොට කොහොමද මම ටික මේ ටික ගත්තේ? ඇත්තටම කිව්වොත් බාප්පේ ඉඳන් එද්දි මට මේ ටිකක් ගෙනාවා. ඉතින් ඔයාලා දන්නවා ඉතින් GoPro battery එකක් කොහමද 10000කට ආසන්න මුදලින් එනවා. මම price දාන්නම්. ඒ නිසා මෙතන external battery දෙකක් දාන්න පුළුවන්. මේකේ charging port එකක් තියෙනවා. මෙතන charge කරන්න පුළුවන්. මේක ඇත්තටම useful අපිට කොහරි යද්දි අරන් යනවා. power bank එකක් වගේ මේක. ගොඩක් useful. එතකොට ඔයාලා GoPro එක ගද්දි මේක හම්බෙන්නේ නැහැ. මේක separately ගන්න ඕනේ. ඒ වගේම මේකත් separately ගන්න ඕනේ. මේ වගේ chip එකක් ගන්න ඕනේ. මේදී right මෙන්න මේ වගේ chip එකක් ඔයාලා ගන්න ඕනේ. මේකත් මම තනියෙන් ගත්ත එකක් box එකේ දාලා තිබ්බා. right කියලා නේ. දැන් මේ ටික අපි කතා කරා. මෙන්න මේ stick එක ගැන පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ වගේ lock එකක් තියෙනවා මේකට. right 1යි 2යි 3යි. ඊට පස්සේ මෙන්න ආයි කරලා මේක ආයි මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ටිකක් තියෙනවා. එතන මේක වඩා යූස්ෆුල් මේ ෆොටෝස් එහෙම ගද්දි යූස්ෆුල් වෙනවා. මෙන්න මේක අල්ලගන්නත් පුළුවන්. ඊට පස්සේ ආපහු අපිට ඕන ආයි මෙන්න මේ දාලා මෙන්න මෙතනට කැමරා එක මවුන්ට් කරලා මෙන්න මේ විදිහට යූස් කරන්නත් පුළුවන්. GoPro ලගේ අනිත් එකක් තියෙනවා මෙන්න මේ වගේ කකුල් තුනක් තියෙන එකක් තියෙනවා. ඒකත් යූස්ෆුල්. ඒ වුණාට මේක පොඩ්ඩක් මම ගත්තේ මොකද මේක සෙල්ෆි ගන්න යම ගොඩක් යූස්ෆුල් වෙනවා. 360 එහෙම ගද්දි ගොඩක් යූස්ෆුල් වෙනවා. ඒ නිසා අපි මේකත් කියමු. දැන් එන්නේ මේන් පාර්ට් එකට. මොකද්ද අපි කැමරා ගැන කතා කරන්න තියෙන්නේ. right. එහෙනම් මේක අපි දැන් මවුන්ට් එකෙන් ගලවගමු.
තියෙනවා GoPro Hero 7 Black එක. අපි කැමරා ගැන කතා කරොත් මෙතන තියෙනවා GoPro කියලා ගාලා ඊට පස්සේ මේක විලා ෆොටෝස් වීඩියෝස් කැප්චර් කරගන්න බටන් එක. ඊට පස්සේ මෙතන තියෙනවා Black 7 කියලා ගාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක. මෙන්න මේක ප්‍රෙස් කරලා විදියට ඩෝර් එක තල්ලු කරන්න ඕනි. රයිට්. ලකමාරුයි. මාරු යාළුවනේ මේ ගන්නවන්න. මෙතන charge port එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා HDMI cable port එකක් තියෙනවා. right මේක වාගමු. ඊට පස්සේ මෙතන තියෙනවා microphone එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා battery port එක. මෙතන battery එකයි SD card එකක් දාන්න පුළුවන්. ඒකත් වාමු. ඊට පස්සේ මෙතන තියෙනවා power button එක. දැන් අපි battery එකයි SD card එකක් දාලා මේක on කරගමු. on කරන්න බලන්න ආනුනේ මෙන්න power button එක press කරා. wow nice. ලැබෙනවා guys කැමරා එක setup වුණා ඔක්කොම ටික කරලා තින්නේ. මෙන්න ඇත්තටම කිව්වොත් guys මෙතන පේන්නේ අපේ SD card එක ගැන. මෙතන තියෙනවා battery percentage එක. ඊට පස්සේ මෙතන තියෙනවා video mode, photo mode, ඊට පස්සේ time lapse. ඊට පස්සේ අපි video mode එක select කරගමු. මෙතන තියෙනවා resolution ගැනීම මෙන්න තියෙනවා 180 දාලා තින්නේ, wide එකට දාලා තින්නේ. shutter speed එකෙම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා zoom ability ගැන තියෙනවා. ඊට පස්සේ කතා කරොත් මෙතන තියෙනවා photo mode එක පොඩක් බලමු. right මෙන්න තියෙනවා photo mode එක. අපි ඔක්කොම අපි check කරලා ගන්න පින්නනවා. මෙන්න මෙතන තියෙනවා special night mode එකක් තියෙනවා යාළුවනේ. මෙන්න මේක night mode එක. එනවා චල night mode, burst mode, photo mode. right අපිට ඒක අවශ්‍ය නැහැ photo mode. ඊට පස්සේ video mode. right දැන් තියෙන්නේ අපිට මේකේ මෙච්චරයි තියෙන්නේ. ඉතින් GoPro කැමරා කියලා තියෙන මෙන්න මෙච්චරයි තියෙන යාළුවනේ. ස්පෙෂල් එකක් නැහැ. මෙන්න මෙතන ස්පෙෂල් එකක් තියෙනවා. මෙන්න මෙතන ස්ක්‍රීන් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා SD card එක ගැන. ඊට පස්සේ මෙතන battery percentage. මෙතන තියෙනවා resolution එක ගැන. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ lens එක, GoPro logo එක තියෙනවා. ඉතින් යාළුවනේ දැන් ඔන්න ඔක තමයි කැමරා එක. මේක off කරනවා නම් යාළුවනේ දැන් තියෙන්නේ මෙන්න මේ power button එක press කරන්න තියෙන්නේ මේකේ. right මෙන්න මෙතන light එකක් පත් වෙනවා. right එතන shut down වෙනවා. දැන් අපි බලමු මේකේ shot එකක් තරම් කොහමද කියලා. එහෙනම් ඒ shot එකෙන් යමු. right මම හිතනවා දැන් ඔයාලා දැන් දාපු ක්ලිප්ස් ටික බලන්න ඇති කියලා. මම ගෙදරට ආවා. මොකද කිව්වොත් එළිය රෑ වුණා. ඒ වගේම පන්සලේ බණ යනවා. ඒ නිසා පොඩක් සද්දෙත් වැඩි නිසා මම ආවා රූම් එකට. ඒත් පොඩක් සද්දේ එනවා කියලා මට පේනවා වීඩියෝ එකේ. කමන්න ඒක ඔලක් ගන්න එපා. මම කතා කරන එක යනවා කියලා හිතනවා. ඉතින් යාළුවෝ කොහමද දැන් බ්ලොග් එක? මම හිතනවා ගොඩක් හොඳ බ්ලොග් එකක් අද මට ඇත්තටම සතුටුයි. මොකද අවුරුදු දෙකක් මම channel එක පටන් ගත්තේ මෙන්න මේකෙන් පටන් ගත්තේ. මෙතින් Galaxy J2 මෙන්න මේකෙන් පටන් ගත්තේ. මේකෙන් පටන් අරන් මෙන්න මේක වෙනකන් ගිහලා තිනවා. මොන දිනා වන්ඩේ වා නකද මේක GoPro Hero 7 Black එක දැන් වීඩියෝ එකේ ඉන්නේ වා Innova 3i එක මම මේක අනිත් වීඩියෝස් වල පෙන්නන්නම් මොකද දැන් මම GoPro එක ගත්ත නැති GoPro එක පොඩ්ඩක් charge එක බැස්සා මොකද බැටරි එක මම charge කරේ නැහැ ඒ නිසා charge එක බැස්සා කමන්නේ ඊළඟ වීඩියෝස් වලදී අපි GoPro එකෙන් මම මේ ෆෝන් එක පෙන්නන්නම් ඉතින් මේ ෆෝන් එක ගොඩක් වැදගත් ෆෝන් එකක් මට ඉතින් ඒක අමතක කරන්න බෑ අවුරුදු 3ක් වෙනවා ෆෝන් එක කරන් ඉතින් ඇත්තටම සතුටුයි ඒ වගේම යාළුවනේ දැන් ඉදිරි දින vlogs හොඳ quality එකට ඒ වගේම content ඒ කියන්නේ සතිය දෙකක් සතිය තුනක් අන්න ඒ වගේම දාන්නේ බලාපොරොත්තු මොකද දැන් ගොඩක් vlog record කරලා දිනවා නිවාඩු නිසා අවුරුදු නිවාඩු නිසා ගොඩක් vlog record කරලා දිනවා වීඩියෝ එක නම් මම හිතන්නේ එට අනිද්දා වගේ වැටෙයි මේක මොකද මේකේ වැඩි editing නැතුව ඇති return දීලා තමයි ඉතින් පොඩ්ඩක් edit ලේසි වෙයි මොකද වැඩි editing එකක් නැහැ කොහොමද ගියේ නැහැ නේ ඒ නිසා edit එක ලේසි වෙයි ඒ නිසා වීඩියෝ ඉක්මනට දාන්න ඉතින් මම කියන යාළුවනේ මොනාරි දෙයක් පටන් ගත්තා නම් ඒක අනිවාර්යෙන් ජය ගන්නවා කියලා හිතා ගන්න ඕනේ. දෙයක් අමාරුයි කියලා අතාරින්න එක හරිම වැඩක් නැති වැඩක්. මොකද මගේ channel එක පටන් ගත්ත දවසේ මට එකපාරටම subscribe 1k ආවෙත් නැහැ.
ලයික් 100කුයි ලයික් ඒව කොමන්ට් 100ක් ඒ වගේ මොකුත් ආවේ නැහැ. පටන් ගන්නම ගොඩක් අමාරුයි තමයි. ඉදිරියේ ඒ කියන්නේ අන්තිමේ තමයි හැමදේම හරියන්නේ. බල්ල බිරුවා කියලා කඳු පාත් වෙන්නේ. ඒ වගේම කවුරුත් කියන දේවල් අහන්න එපා. මොකද ඔයාලට ගොඩක් සමීපයි නම් කියන දේ අහන්න. ඒ කියන්නේ යාළුවා මොනවා හරි ඇඩ්වයිස් එකක් දෙන්නේ. ඉතින් ඔය යාළුවෝ වැඩි ඒ කියන්නේ පොඩක් අර ඉරිසියාකම තියෙන යාළුවෝ කියන දේවල් අහන්න යන්න එපා. මොකද ඒ ගොඩක් දේවල් මට එහෙම වෙලා තියෙනවා. ගොඩක් අය මට එහෙම කියලා තියෙනවා. මට ගොඩක් වීලු කරලා තියෙනවා. ඒවා ගණන් ගෙන හිටියනම් අද මට මේ channel එක මෙච්චර දුරකට ගෙනියන්න බෑ. ඉතින් ගොඩක් ස්තුතියි අපිට සපෝට් එකෙන් මෙච්චර දුරක් ආවා. මම හිතන්නේ දැන් 10k වලට ගොඩක් ළඟයි. අපි ඉක්මනට 10k ගමු. මම Q&A එකක් ගේනවා ස්පෙෂල් Q&A එකක්. මොකද මම subscribe 1k වලට Q&A එකක් ගෙනාවේ නැහැ. මොකද ඒ දවස්වල පොඩක් exam නිසා ගොඩක් pressure එකේ තියෙන නිසා දැන් pressure තමයි. ඉතින් ඒ level නිසා. කමන්නේ ඒක ඉක්මනට වැඩේ කරගමු යාළුවනේ. ඉතින් ගොඩක් කතා කරා අවුලන්නේ දැන්. යාළුවනේ ඉතින් ඔයාලා තාම මේ channel එකට අලුත් නම් තාම channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පළවෙනි සුදුපට subscribe කරලා subscribe කළා මේ අපිට like button එක like එකක් දාලා තාංගින වීඩියෝ එක share කරන්න යාළුවනේ මේ comment එකකුත් දාන්න අනිවාර්යෙන් comment එකක් දාලා ඉතින් මාව ඊළඟ වීඩියෝ එකට idea එකක් එකකට දෙන්න ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එක යම්මු ජය වේවා අපිට open කරපු ගමන්ම මෙන්න මෙයාලගේ book එකක් තියෙනවා මෙන්න මට හිතය කරන්න ආදරේ තනි කමේ පාළුවේ